අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ නිර්මාණකරුවන්ගේ වැඩ කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඇත්තටම ගේම් චේන්ජින් රහසක් ගැනයි. හරි. අපි මුලින්ම කතා කරමු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. නියම අදහස් ඔළුවට එනවා. ඒත් ඉතින් ඩිසයින් කරන, වීඩියෝ එඩිට් කරන වගේ ටෙක්නිකල් වැඩවලට දවසම යනව නේද? අන්තිමට නිර්මාණශීලී වෙන්න වෙලාවක් ඉතුරු වෙන්නෙත් නැහැ. හැබැයි අද අපි හෙලි කරනවා Canva වල තියෙන AI Magic එක පාවිච්චි කරලා අර කිව්ව හැම වැඩක්ම විනාඩි 5ක් වගේ පොඩි වෙලාවකින් කරගන්න පුළුවන් රහසක්. හොඳයි, මුලින්ම බලමු මේ සාම්ප්‍රදායික ක්‍රමයට වැඩ කරනකොට මොකද වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඒක හරියට කාලය කාදාන උගුලක් වගේ තමයි ගොඩක් වෙලාවට දැනෙන්නේ. හිතන්නකෝ පරණ විදිය. සංකීර්ණ software එක ඔට්ටු වෙලා ලොකු වියදමකුත් දරාගෙන පය ගණන් මහන්සි වෙන එක. ඒත් AI වලින් බලගන්න මේ අලුත් ක්‍රමය හරිම වේගවත්, හරිම සරලයි, ඒ වගේම පුදුම හිතෙන තරම් කාර්යක්ෂමයි. ඉතින් කොහොමද මේ අලුත් ක්‍රමයට මාරු වෙන්නේ? ඒකට යතුරු තමයි අපි දැනටමත් පාවිච්චි කරන tools ඇතුළෙම හැංගිලා තියෙන කෘත්‍රිම බුද්ධියේ බලය එළියට ගන්න එක. විශේෂයෙන්ම ඩිසයින් ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට නම් Canva එකට එකතු කරලා තියෙන AI කියන්නේ ඇත්තටම game changer එකක්. ඒක හරියට Tamanගෙම පෞද්ගලික ඩිසයින් සහායකයෙක් වගේ වැඩ කරනවා. හරි, එහෙනම් අපි වැඩේට බහිමු. බලමු පළවෙනි රහස මොකක්ද කියලා. ඒ තමයි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඩිසයින්ස් කිසිම මහන්සියක් නැතුව ශනිකව හදාගන්න විදිහ. මේක වෙන විදිහේ හිතාගන්නත් බැරි තරම් සරලයි. කරන්න තියෙන්නේ අවශ්‍ය ටෙක්ස්ට් එක දෙන්න. ඊට පස්සේ AI එකෙන් නිර්මාණාත්මක විකල්ප ගොඩක් හදලා දෙනවා. එතනින් තමම් කැමතිම හොඳම එක තෝරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. මේකේ තියෙන නියමම දේ තමයි මේ විදිහට මොටිවේෂනල් පෝස්ටර්ස් හරි ෆැක්ස් දාපු ග්‍රැෆික්ස් හරි ඒ වගේ ඕනම දෙයක් තත්පර ගානකින් හදාගන්න පුළුවන් වෙන එක. හිතන දේ ක්‍රියාවට නංවන්න දැන් වෙලාවක් යන්නේ නැහැ. හරි, එනවා අපි යමු අපේ දෙවනි රහසට. බලව මේක තව කොහොමද දියුණු වෙන්නේ කියලා. ඒ තමයි ටෙක්ස්ට් එකක් විතරක් දීලා වීඩියෝ දර්ශන හදාගන්න එක. දැන් බලන්න ප්‍රොෆෙෂනල් ක්‍රියේටර්ස්ලා එයාලගේ වීඩියෝස් තවත් ලස්සන කරන්න B-roll කියලා දෙයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ කතාවට අදාළ අමතර වීඩියෝ ක්ලිප්ස්. හැබැයි ඉතින් මේවා හොයාගන්න එකයි හදන්න එකයි ලොකු වියදමක් යන වැඩක්. ඒත් ටෙක්ස්ට් වීඩියෝ තාක්ෂණයත් එක්ක කරන්න තියෙන්නේ ඕන කරන දර්ශනය වචන වලින් ටයිප් කරන එක විතරයි. AI එක ඒකට හරියන වීඩියෝ ක්ලිප් එක හදලා දෙනවා. එතකොට අර ලොකු ගණන් දීලා වීඩියෝ ෂූට් කරන එක සම්පූර්ණයෙන්ම ගැලවෙන්න පුරුවා. සාමාන්‍යයෙන් B-roll shoot එකකට ලක්ෂයක් දෙකක් යන්නේට සාමාන්‍ය දෙයක්. ඉතින් අලුතින් පටන් ගන්න කෙනෙක්ට මේක ලොකු බාධාවක් නේද? හැබැයි Canva AI එක ඒ වියදම බිඳුවයි. ඔව්, සම්පූර්ණයෙන්ම බිඳුවයි. මේක තමයි AI වල තියෙන වටිනාකම. හොඳයි, දැන් අපි යන්නේ අන්තිම ඒ වගේම වැදගත්ම රහසට. නිර්මාණයක් මිනිසුන් අතරට ගෙනියන්න මේක නැතුම බැරි බයක්. ඒ තමයි පරිපූර්ණ thumbnail එක. හිතලා බලන්න. ඕනෙම කෙනෙක් වීඩියෝ එකක් බලන්න කලින් මුලින්ම දකින්නේ thumbnail එක. හොඳ ප්‍රබල thumbnail එකකට පුළුවන් views කීපයකින් නවතින වීඩියෝ එකක් views දහස් ගාණක් යන තැනට ගේන්න. ඉතින් අර සංකීර්ණ වැඩ කැලි ඔක්කොම අවතක කරලා දාන්න. දැන් හරිම ලේසියෙන් ඇහැට අහුවෙන thumbnail එකක් මේ සරල පියවර 3න් හදාගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන වැදගත්ම දේ තමයි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ නිර්මාණ කරන්න දැන් ඩිසයින් හරි එඩිටින් හරි ගැන ලොකු විශේෂණයක් වෙන්න ඕන නෑ කියන එක. එහෙනම් සරලවම කිව්වොත් මේ AI ක්‍රියාවලියෙන් වෙන්නේ මොකද්ද? කාලය ඉතුරු වෙනවා, සල්ලි ඉතුරු වෙනවා, වෘත්තීය මට්ටමේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ හැම දෙයකටම වඩා අර තාක්ෂණික වැඩවලින් නිදහස් වෙලා සම්පූර්ණ අවධානය තමන්ගේ අදහස් වලට තමන්ගේ නිර්මාණශීලීත්වයට දෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් AI තාක්ෂණයේ කියන්නේ දැන් නිර්මාණකරුවාගේ ඩිසයින් සහායකයා. මේකෙන් මොන වගේ අලුත් නිර්මාණශීලී දොරටු විවෘත වෙයිද? මේක නිකම්ම නිර්මාණකරුවෙක් වෙන්න එක නෙවෙයි, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න එක වගේ. ඉතින් මේක අනාගතය ගැන හිතන්න හොඳ ප්‍රශ්නයක් ඉතුරු කරනවා.